අපි ඉත අලංකාර සාක්ෂියක් දැන් අහන්නේ. මේ වේදිකාව පත වෙච්ච බලවත් ආස්වා. මේ දිනිය අපිට කියන්නේ මේ සාක්ෂිය ස්වම ඔබ පුදුමයටපත් වේ. මේ බලන දෙවියන් වහන්සේගේ බලවත් ක්‍රියා වහන්සේ කරන ක්‍රියා. ඇය මේ සාක්ෂියට උනාම ඇයට ඕනම් අංගගෙන ඉන්න තිබෙන දාන්නේ මොහොතේ ඉඳලා ඇගේ සාක්ෂිය දෙන්නම තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. අපි ඇගේ සාක්ෂිය බලමු අහමු දෙවියන් වහන්සේ මහිමෙදු ඔබ සලිමත් වෙන්න. මේවා බලලා ඔබ මේවා වීඩියෝ කරලා Facebook YouTube දාන්න. යේසුගේ දුක කතා කරන අයට එල්ලාලේ දුක කතා කරන අයට මේවා යවන්න. මේ බලන්න යේසුගේ බලය. बाबा बाकी मकसद के तैयार होने वाले हैं मटे एकेडमी का वक्त तो कि आवा एलिना बैठना एलिना का वो की है यार को यानी की बैठना मटे यार अंदर बैठ मटे जादू अंगे के जादू प्रेम की बोले फास्ट एक अभी जादू अभी सूर्य की तरह වෛද්‍යවරු කිව්වා දරුවා බේර ගන්න බෑ කියලා. ස්කෑන් කළා. මට මතකයි මේ සිදුවීම. දරුවා බේර ගන්න බෑ. ඔබේ දරුවා ගැන ආසාව තියාගන්න එපා අම්මේ කියලා කිව්වා. ඊට පස්සේ මොකද කළේ? ඊට පස්සේ අය කාව හොයාගෙන ආවද? අනාගත වතුරේ හොයාගෙන. ඔබලාගේ කිව්වා බලාපොරොත්තුව නැති කල අවසානයේ අපිට වෙනවා. ආගමනු බැරුණාම අපි අනාථ වෙනවා. හැබැයි ඇය ආගමට එහා ගමනක් ආවා. ඇය අනාගත වස්තු හොයාගෙන. ඊට පස්සේ මොකද? පාස්ස කිව්වේ? වෛද්‍යවරු මොකක්ද කිව්වේ? මේ ඔබගේ බඩේ ඉන්නේ අංග විකල දරුවෙක්. ඒක වියෝජිත කියද හැකි? මාස 4-5 පැන්නම කියනවා අම්මේ ඔබේ දරුවාට අංග විකලයි. මේ දරුවා අංග විකල දරුවෙක් බිහි කරන්න එපා. ඒතර වෛද්‍ය රිපෝට් කියනවාද ඒක වගේද? ඒක තියෙනවා. එතකොට මොකද්ද කිව්වේ? අංග විකල දරුවෙක්. හැබැයි ඇයට මම කිව්වලු මෙහෙම වෙන්න හේතුව කරපු හුනියම් බන්ධනයක් කියලා. ඊට පස්සේ මොකද ඔයාට පාස්ස කිව්වේ ආයේ? අද බඩේ යාඥා කරා ඔයා යන්න බබා උද දරුවෙක් කම්මේ කියලා නිරවුසෝ දරුවෙක් කම්මේ කියලා දෙන්නේ. මට ඒ වගේ මිනිස්සු ගන්න වෛද්‍යවරු කියලා තියෙද්දි අංග විකල දරුවෙක් අතපය කොරවෙච්ච දරුවෙක් බඩේ ඉන්න කරොත් තෙල්ලාව පලනාවට වතුර වලු ඔයා යන්න ඔයාට හොඳ නිරෝගී දරුවෙක් ඉන්නේ. ඒක මේ සාක්ෂිය හංගන්නේ නැතිවුණා. අය අද මෙතෙන්ට මාස කීයද? මාස දෙක. අයද මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ මොකක්ද ආසම විලාද නෙමෙයි. යේසු කලදෙන කියලා. අද වෛද්‍ය විද්‍යාවලට පමණෝනි. මෞකුසේදී මන්ද බුද්ධිකයි කියපු දරුවා මෙන්න අද අලංකාර දරුවෙක් ලෙස පිළිවෙලා තිබෙනවා. යේසු ජීවමානයිද නැත? අපහාස කරන තෙල් ආලෙකට අපහාස කරන ගොඩාක් අය මේ රටේ ඉන්නවා. ඒ අයව අපහාසයට ඒ තෙල් වලට අපහාස ඇයි අපහාස කරන්න එපා කියන්නේ? මගේ දරුවා මේ වගේ මට බේරලා දුන්නේ යේසුගේ තෙල් ආලෙට. यीशु जीवमानाई यीशु जीवमानाई यीशु जीवमानाई सदा
සුවකිරීමේ දේව මෙහෙයන් සෑම සෙනසුරාදා දිනකම උදෑසන 9:30 සිටත් සෑම ඉරුදිනකම සවස 3:30 සිටත් පැවැත්වේ. විමසී. ස්ථානය අපගේ සුවමෙහෙයන් සමග සජීවීව සම්බන්ධ වීමට දැන්ම අපගේ CGC YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කර සක්‍රියව සිටින්න.